සුබ දවසක් වේවා සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එක වෙන Move to USA channel එකට. මේ වීඩියෝ එක මම කරන්නේ මගෙන් කට්ටිය අහලා තිබ්බ මම එක වීඩියෝ එකක් දාලා තිබ්බ asylum සම්බන්ධයෙන් මේ නවතම ඒ දේවල් වගේක් විස්තර කරලා අලුතෙන් මේ developments වගේ. ඉතින් ඒකේ කිහිප දෙනෙක් අහපු ප්‍රශ්නයකට තමයි මේක follow up වීඩියෝ එකක් හැටියට දාන්නේ. ඉතින් මේ මුල් වීඩියෝ එක බලලා නැත්නම් දැන් ඕගලන්ට පේනවා අර මේ දකුණු පැත්තේ උඩ කෙරෝලේ ඒකේ ක්ලික් කරලා මේ වීඩියෝ එක බලන්න. එතකොට එතන new developments ගැන ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒකටම අල්ලලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒකේ අහලා තිබ්බ සමහර අය අහලා තිබ්බ ප්‍රශ්න කිහිපයකට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ asylum process එක දෙආකාරයක් තියෙනවා ඇමරිකාවේ affirmative asylum සහ defensive asylum කියලා. affirmative asylum කියන්නේ ඔයා physically ඇමරිකාවේ present වෙන්න ඕනේ. ඔයා ඇමරිකාවේ ඉන්න ඕනි. ඒ affirmative asylum එක දාන්න ඇමරිකාවට ඇවිල්ලා දවස් 365ක් ඇතුළත I-589 කියන ඇප්ලිකේෂන් එක ෆිල් කරලා USCIS එකට යවන්න ඕනි. ඒක තමයි ඔය affirmative asylum process එකේ ආරම්භය, right? එතකොට දැන් මෙතන මේ වෙලා තියෙන්නේ මේ affirmative asylum එකේ final decision එක. ඒ කියන්නේ ඔයාට asylum grant කරනවද, ඔයාට asylum deny කරනවද කියන ඒ final decision එක දෙන එක pause කරලා තියෙන්නේ මේ අවස්ථාවේ. right? ඒක විතරයි කරලා තියෙන්නේ. එතකොට ඒක කරලා මෙච්චර කාලයකට ඒ තියෙන මොන හරි pile up වෙච්ච asylum cases ඒව ඔක්කොම මේගොල්ලෝ thorough comprehensive vetting process එකකින් බලනවා. ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? අර දැන් සමහරලාට ඔයගොල්ලෝ දන්නවා මේ අර ඒවයි දානවනේ මේ firearm ඔයා firearm training එකක් තියෙන කෙනෙක්ද? අන්න ඒ වගේ දේවල් ගොඩාක් background checks ඒ කියන්නේ national security එකට ප්‍රශ්නයක් වෙනවද? public safety එකට ප්‍රශ්නයක් වෙනවද? එහෙම නැත්නම් ඒ හරි immigration ඒ policies වලට අදාළ වෙන විදිහටද ඔයා මේව කරලා තියෙන කියලා අන්න ඒව ඔක්කොම check කරන එකයි කරන්නේ. එතකොට ඒක කරන නිසා අර final affirmative asylum එකේ final decision එක දෙන්නේ නැහැ. ඒ දෙන එක pause කරලා තියෙන්නේ. එහෙම නැතුව අලුතෙන් asylum application බාර නුගන්නවා කියලා කොහෙවත් නැහැ. එහෙම කරන්න බෑ. ඒක අර immigration national act එකේම තියෙන provision එකක් asylum seeker කෙනෙකුට asylum apply කරන්න මේ අවස්ථාව තියෙන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේකෙන් කරලා තියෙන්නේ affirmative asylum application එක decision එක දෙන එක pause කරලා තියෙන්නේ. affirmative asylum application එකේ decision එක දෙන එක pause කරලා තියෙන්නේ. ඒ pause කරලා මේගොල්ලෝ ඔක්කොම comprehensive vetting process එකකට යනවා. ඒ individualsලා application එකේ ඒවයි මොනවා හරි අඩුපාඩු තියෙනවද? ඒව බලන එකයි කරන්නේ. ඒ කලින් දාපු ඒවා බලනවා. අර 2000 මම හිතන්නේ මට හරියට මතක නැහැ 2021 ඉඳගෙන ඒ back date කරලා ඒව ඔක්කොම check කරන එක කරන්නේ. හැමෝගෙම irrespective of the nationality. ඒව ඔක්කොම බලනවා. එතකොට එතෙන්දි මොනවා හරි මේගොල්ලන්ට නිකන් suspicious දෙයක් හරි තව further information ඕනි දෙයක් තියෙනවා නම් සමහරවිට දැන් ඔයා asylum දාලා නම් ඇමරිකාවේ ඉන්නේ. ඔයාට interview එකකට එන්න කියයි. එහෙම නැත්නම් request for evidence කියලා අන්න එහෙම ඒවා ඉදිරිපත් කරනවා. හරි? ඒකයි වෙන්නේ. එතකොට ඔයාට asylum දාන්න පුළුවන්. ඔයාට සාධාරණ හේතුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දේශපාලන රැකවරණ ඔයාගේ ජාතිය ආගම ඔයාගේ ලිංගිකත්වය ඔයාගේ දේශපාලන අදහස් අනුව ඔයාට ලොකු හානියක් සිද්ධ වෙනවා නම් ඔයාගේ මව් රටට යනවනේ. ඒ කියන්නේ දැන් මම සිංහලෙන් කතා කරන්නේ මේ ශ්‍රී ලාංකිකයන්ට එහෙම තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක මේ affirmative asylum වලින් ඔයගලන්ට සරණක් ලබා ගන්න පුළුවන්. ඒතකොට මම මේක පෙන්නන්නම් මේක ඇත්තටම මේ මම කියලා තියෙන දේ මේක USCIS website එකේම තියෙනවා. ඒකේ news room එකේ ඒ ආටිකල් එකක් තියෙනවා නිවුස් ආටිකල් එකක් අන්න ඒක තියෙන ඉතින් මම ඒක ෂෙයා කරලා පෙන්නන්න ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒක ලින්ක් එක ඒකට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔව් මේ තියෙන්නේ මෙන්න මේක තමයි ඒ නිවුස් රූම් එකේ දාලා තියෙන්නේ. මේක බලන්න මේ රිලීස් ඩේට් එක ඇවිල්ලා December 5th 2025 හරි ඒක තමයි රිලීස් ඩේට් එක. ඒකේ කියලා තියෙන්නේ US Citizenship and Immigration Services establishes a new center to strengthen
immigration screening and target bad actors. හරි. ඊට පස්සේ sub heading එකක් මෙතන තියෙනවා new vetting center will focus on powerful screening resources to keep America safe. ඒ කියන්නේ national security එකට තර්ජනයක් වෙනවද? public safety එකට තර්ජනයක් වෙනවද? ඒ වගේම immigration national act එකේ තියෙන ඒ විධිවිධාන වලට අනුකූලවද හොර මාර්ගෙන් නැතුව හොර දේවල් නැතුව ඒවට අනුකූලවද ඔයා මේ process එකට enter වෙලා තියෙන කියන අන්න ඒව ඔක්කොම check කිරීමක් තමයි කරන්නේ. ඒ සඳහා අර 2021 ඉඳගෙන ඒ ඔක්කොම ඒ තියෙන cases pause කරලා ඒගොල්ලෝ බලාගෙන යනවා. හරි මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔයාට asylum වලට දාන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ asylum වලට දාන්න පුළුවන් right මෙන්න බලන්න මේ මෙතන තියෙනවා මේකේ අන්තිම paragraph එකේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක මම highlight කරන්න මේ තියෙන්නේ the recent pause on affirmative asylum application decisions හරි මේ තියෙන අර announcement එක ඒ presidential executive order එකක් තියෙනවා ඒ executive order එකේ අර අපි දැක්කා වගේ අර 19 high risk countries වලට ඒගොල්ලන්ගේ අර එක එක දේවල් ඒ immigration benefits hold කරලා ඒ වගේම recent pause on affirmative asylum application decisions. ඒ කියන්නේ decision එක දෙන එක මේව කරලා තියෙන්නේ ඔයාට සත්‍ය හේතුවක් මත සත්‍ය කාරණාවක් මත ඔයාට asylum apply කරන්න පුළුවන්. හරි. ඒක මතක තියාගන්න ඔයාට asylum apply කරන එක වළක්වලා නෑ. ඒ asylum application දාන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකටම තව එකක් තියෙනවා එතන කට්ටිය ඊට පස්සේ අහලා තිබ්බ දැන් එතකොට EAD කාඩ් එක අපිට හම් වෙන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ EAD කාඩ් එක කියන්නේ employment authorization document. ඒ කියන්නේ හිතන්න දැන් ඔයා asylum දාලා ඔයාව ඒ රට බාරගත්තා. බාරගත්තට පස්සේ දැන් ඔයාට යන්නත් බෑනේ ඔයාගේ මව් රටට. එතකොට අර ඒ ඔයාව රටට බාරගත්තු රට ඔයාට දෙන්න ඕනේ මොකක් හරි රැකියාවක් කරන්න අවස්ථාවක් ඒ රටේ. මොකද ඔයා ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර බාරගත්තු රටට කියන්න තියෙන්නේ අපිව බාරගන්නේ නැහැ. අපිව third country එකට යවනවා කියලා. right? ඉතින් මේ third country එක define කරන්න එක විදි තියෙනවා. ඉතින් මම ඒක කතා කරන්න යන්නේ නැහැ මේ අවස්ථාවේදී. දැන් ඔයාව ඇමරිකාව බාරගත්තනේ. එතකොට ඔයාට ජීවත් වෙන්න ඇමරිකාව රැකියාව කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔය EAD කාඩ් එකෙන් දෙන්නේ employment authorization document කියන එක right එතකොට ඒකේ යම් වෙනස්කම් ඇති වෙලා තියෙනවා මේ අර මේ ඔය Thanksgiving day එකේ ඇති වෙච්ච අර ප්‍රශ්නයත් එක්ක asylum ඇෆ්ගනිස්තාන් වල asylum seeker කෙනෙක්නේ ඒ වැඩේ කරලා තියෙන. එතකොට මේ asylum cases ඔක්කොම මේ final decision දෙන එක pause කරලා ඒ විදිහටම ඔය EAD කාඩ් එක දෙන එකෙත් යම් restrictions දාලා තියෙනවා. ඉතින් ඒක මම දැන් කියන්නේ මොකද මේ EAD කාඩ් එක ගැන එක්කෙනෙක් අහලා තියපු නිසා. මේ තියෙන්නේ ඒ news article එක USCIS increases screening waiting of aliens working in USA. ඒක dated December 4th. හරි. December 4th වල news article එකක් එතන තියෙනවා subheading එකක් වගේ maximum validity periods for some employment authorization documents will be reduced. හරි. එතකොට මේ මොනවද ඒ some authorized EADs කියලා අපි බැලුවොත් මෙන්න මෙතන තියෙනවා ඒ categories මේ reduce time period එකක් validity period එකක් තියෙන්නේ මෙන්න මේ categories වල EAD එකට ඒ කියන්නේ refugee සරණාගත දැන් මම දන්න විදිහට ලංකාවට එහෙම සරණාගත ප්‍රශ්නයක් නැහැ හරි අපේ රට සරණාගත රටක් කියලා පිළිගන්නේ නැහැ නමුත් අපේ රටේ අයට මෙන්න මේක වැදගත් වෙන aliens granted asylum right ඊට පස්සේ aliens granted withholding of deportation or removal ඒ කියන්නේ අර affirmative asylum එක අසාර්ථක වෙලා ඔයාව immigration court එකකට දානවා එතෙන්දී ඔයා defensive asylum කරන්නේ අන්න එතෙන්දී ඔයාගේ removal එක withhold කරා නම් එතකොට ඔයාට ආයි නැවත ඒ රැකියාවක් කරන්න ඒ EAD කාඩ් එක ඉෂු කරනවා. අන්න ඒක තමයි මෙතන කියන්නේ. හරි? එතකොට asylum දාලා තියෙන අයගේ EAD කාඩ් එක, asylum grant වෙච්ච අයගේ EAD කාඩ් එක, refugees ලා හැටියට admit කරපු අයගේ EAD කාඩ් එක, aliens granted withholding of deportation or removal අන්නේ EAD කාඩ් එක, ඒ වගේම aliens with pending applications for asylum or withholding of removals ඊට පස්සේ aliens with pending applications for adjustment of status under INA 245
ඒවට තියෙනවා මම මේ අන්තිම එක කියන්නේ මොකද ඒක නිකරගුවා ඇඩ්ජස්ට්මන්ට් ඇන්ඩ් සෙන්ට්‍රල් ඇමරිකා ඇක්ට් එකක්. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයන්ට අදාළ වෙන්නේ නැහැ. එතකොට අන්න අර කලින් කියපු 1 2 3 4 5යි ඒවට ඒව යටතට ඔයා වැටෙනවා නම් ඔයාට ඉෂුව කරන EAD කාඩ් එක අවුරුදු 5කට නෙමෙයි ඉෂුව කරන්නේ අවුරුදු 1යි මාස 6කට. ඒක අවුරුදු 1මාරකට මාස 18කට ඉෂුව කරන්නේ. අන්න ඒක තමයි මේ වැලිඩිටි පීරියඩ් එකේ රිඩක්ෂන් එකක් වෙලා තියෙන්නේ. ඉස්සර asylum දැම්මහම ඔය EAD කාඩ් එක අවුරුදු 5කට දෙනවා. නමුත් දෙසැම්බර් 5 2025 දෙසැම්බර් 5 දින හෝ ඊට පසුව ඔයා මේ EAD කාඩ් එකට ඇප්ලයි කරනවා නම් ඔයාට අවුරුදු 5ක් හම්බ වෙන්නේ නැහැ. ඔයාට හම්බ වෙන්නේ වසර 1මාරයි. ඊට පස්සේ අනිවාර්යයෙන් මේක රිනිව් කරන්න පුළුවන්. එතකොට ඒ රිනිව් කරනකොට මේ අර කලින් අර මං සඳහන් කරපු වෙටිං ප්‍රොසෙස් එක දිගටම තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ බලනවා ඔයා නැෂනල් සේෆ්ටි එකට අවුලක්ද පබ්ලික් සේෆ්ටි එකට අවුලක් වෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ දැන් ඔයා අර කලින් ඒ යන්න බෑ කියපු රටේ ඒ තත්ත්වය වෙනස් වෙලාද? ඔයාට හිතන්න මොන හරි ඔය එක DUI වගේ driving under influence ඒ වගේ දේවල් තියෙනවද? අර ඔයා බෑඩ් ඇක්ටර් කෙනෙක්ද කියලා ඒගොල්ලෝ චෙක් කරනවා. එතකොට ඒ අනුව මේ ඩිසිෂන් ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැත්නම් ඔයාට තව අවුරුදු එකමාරක් ඒක එක්ස්ටෙන්ඩ් කරනවා ඒ EAD කාඩ් එක. එතකොට මේක අවුරුදු එකමාරෙන් එකමාරට තමයි සිද්ධ වෙන්නේ. අවුරුදු 5න් 5ට නෙමෙයි. රයිට්? ඉතින් ඕක තමයි මේ EAD කාඩ් එක සම්බන්ධයෙන් තියෙන විශේෂ ඩෙවලොප්මන්ට් එක අලුත් ඩෙවලොප්මන්ට් එක මේක දෙසැම්බර් 5 2025 දෙසැම්බර් 5 ඉඳන් තමයි මේක බලපවත්වන්නේ. ඒතකොට අර ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයාට ඇත්තටම සාධාරණ හේතුවක් තියෙනවා නම් ලංකාවේ ඉන්න විදිහක් නෑ. ඔයාගේ දේශපාලන මතය, ඔයාගේ ජාතිකත්වය, ඊට පස්සේ ඔයාගේ ආගම ධර්මය අනුව, එහෙම නැත්නම් ඔයාගේ ලිංගිකත්වය අනුව ලංකාවේ ඉන්න බැරි නම් ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා ඇමරිකාවේ affirmative asylum දාන්න. එතකොට මේ affirmative asylum process එකට ඔයාට දාන්න පුළුවන්. ඒක වළක්වල නෑ. I-589 එක වළක්වල නෑ. ඊට පස්සේ ඒක දාලා දවස් 180ක් ඇතුළත ඔයාට අනිවාර්යයෙන්ම EAD කාඩ් එකක් ලැබෙන්න ඕනේ මොකක්වත් එහෙම ඔයාගේ පැත්තෙන් ඩිලේ එකක් නැත්තම්. එතකොට ඒ EAD කාඩ් එකක් ලැබෙනවා. එතන තියෙන දේ ඇවිල්ලා ඒ EAD කාඩ් එක වසර 1මාරකට පමණයි වළංගු. හැබැයි ඒක රිනිව් කරගන්න පුළුවන්. ඉතින් ඒ කාලය ඇතුළත ඒවා ඔයා දාපු කාලය ඇතුළත අර මේගොල්ලෝ වෙටිං ප්‍රොසෙස් එකක් තියෙනවා. ඔක්කොම චෙක් කරනවා. ඔයාගේ මිලිටරි ට්‍රේනින් එකක් තියෙන කෙනෙක්ද? අවි භාවිතා කරලා තියෙනවද? ඔයාගේ පරණ බෑග්ග්‍රවුන්ඩ් චෙක්ස් ඒව ඔක්කොම චෙක් කරනවා. චෙක් කරලා ඒවට මොනවා හරි ඔයාගෙන් එවිඩන්ස් එහෙම නැත්නම් ඔයාට ඉන්ටර්විව් එකට එන්න කියනවා. හරි ඉතින් ඔන්න ඕක තමයි මේ මෙතන මේ අලුත් ඩෙවලොප්මන්ට් එකේ වෙලා තියෙන්නේ. මේ ප්‍රොසෙස් එක ඒ විදිහටම යන්න පුළුවන්. ඔයාට දාන්න පුළුවන් asylum, right? දාලා දවස් 180කට පස්සේ ඔයාට EAD කාඩ් එක ලබා ගන්න අවස්ථාව තියෙනවා. වෙලා තියෙන්නේ ඒ EAD කාඩ් එකේ වළංගු කාලය අවුරුදු 1මාරකට අඩු කරලා ඒ වුණාට ඒක රිනිව් කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඕක තමයි ඔය අලුත් අප්ඩේට් එකකින් මම මේ දෙකම දාන්නම් ලින්ක් හැටියට ඕගොල්ලන්ට බලා ගන්න. එතකොට මම කියන්නේ මම මේ ලෝයර් කෙනෙක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙන දේවල් ශ්‍රී ලංකන් කමියුනිටි එකට සිංහලෙන් කියනවා. ඉතින් ඕගොල්ලෝ මේවා ඇත්තටම පර්සියු කරන්න ඕන නම් මේවා ඇත්තටම මේවා හොයලා බලලා මේ අනුව ඕගොල්ලන්ට දෙයක් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මම කියන්නේ දක්ෂ ඇමරිකානු ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ගේ ඒ උපදෙස් පතන්න ඒ උපදෙස් අනුව වැඩ කරන්න. ලෝයර්ස්ලාගේ ගණන් වැඩි අනිවාර්යයෙන්ම එහෙමයි කියලා චීප් විදිහට හිතන්න එපා. මොකද ඔයාගේ මුළු අනාගතේම තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා ඔයාට ඇත්තටම මේකෙන් ඔයා දන්නවා නම් ඔයාට මේක කරගන්න පුළුවන්. මේක සාධාරණ හේතු තියෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. හරි? ඉතින් ඕක තමයි මට කියන්න අවශ්‍ය වුණේ මෙතන. මේ සම්බන්ධයෙන් කියන්න අවශ්‍යනේ ඔන්න ඔය කාරණාව. ඉතින් මොනවා හරි ඔයාලට දැනගන්න අවශ්‍ය නම් කියන්න. එතකොට මට ඒකට රිස්පොන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම අර කිව්වා වගේ
අනිවාර්යයෙන්ම ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ගේ උපදෙස් අනුව යන්න මේ මම කියන එක වුණත් ඒක ඩබල් චෙක් කරන්න අනිත් අය කියන දේවලුත් ඩබල් චෙක් කරන්න ඔයා ඒව තේරුම් ගන්න මේකේ වැලිඩිටි එකක් තියනවද මේකේ ඇත්තක් තියනවද කියලා ඒව අනුව ඊට පස්සේ ඔයාමත් ඔයාගේ අර ඩියු ඩිලිජන්ස් එකෙන් ඒ රිසර්ච් කරලා ඒව බලලා අනිවාර්යයෙන්ම නීති උපදෙස් පතන්න. එතකොට මේ නීතිඥයා හරි දේ දන්නවනේ. එයා ඔයා සල්ලිත් ගෙවනවා. එයා නීතිය පිළිබඳ විශාරදෙක්. එතකොට එයා බොරු කරන්නේ නැහෙනේ. ඒ නිසා ඒ විදිහට මේක යන්න මේ දැන් වර්තමාන තත්ත්වයේ හුඟක් කම්ප්ලෙක්ස්. ගොඩක් වෙලාවට එක එක මේ proclamations executive orders දාලා යම් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒව ගැන අවබෝධයෙන් යන්න ඔයාගේ ටාගට් එක ඔයාගේ ඉලක්කය කරා යන්න. හරි ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. ඉතින් මම ඉදිරියටත් වීඩියෝ දාන්න. ඉතින් සම්බන්ධ වෙලා ඉන්න ප්‍රශ්න අහන්න කමෙන්ට් කරන්න. එතකොට මටත් ඒවා හොයලා බලලා තව ඒවට අදාළ වීඩියෝස් ඕගොල්ලන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලු දෙනාටම ජය පතනවා.